හරි ඉතින් ඔන්න අදත් අලුතෙන් වීඩියෝ එකක් අරන් ආවලා තියෙන්නේ. ඉතින් අපිට තියෙනවා HP බෝඩ් එකක් මේක මම කලින් රිපෙයාර් කරපු බෝඩ් එකක් 2023 රිපෙයාර් කරලා තියෙන්නේ. ඉතින් මේක මම ඩීටේල්ස් බලලා මේක 19 volt capacitors තමයි ෂෝට් වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් දැන් තියෙන වෙන ප්‍රශ්නයක් මම බැලුවා පොඩ්ඩක් ඉපිලා මම හිතුවා ඉතින් මේ වීඩියෝ එක ඔයගලට කරන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු මොකක්ද මේකේ කන්ඩිෂන් එක කියලා මුලින්ම. මම දැන් පවර් සප්ලයි එකට පවර් දීලා තියෙන්නේ. අපිට අතර මේකට ස්කෙමැටික් අවශ්‍ය නැහැ. මම මේක චුට්ටක් ලීඩේ හොයාගත්තා. නිකන් දැක්ක නිසා තමයි ඔයගොල්ලෝට මොකක්ද මේකේ කන්ඩිෂන් එක කියලා පෙන්වන්න හදන්නේ. හරි. මම ටක් ගාලා මල්ටිමීටර් එක ඔන් ස්ක්‍රීන් දාගන්නවා. හරි දැන් ඔයගොල්ලෝට ඔක්කොම පේනවා. මම දැන් පවර් සප්ලයි එකකින් අරගෙන පවර් දෙනවා. පවර් ඔෆ් කරලා තියෙන්නේ. දැන් පවර් ඔන් කරනවා. ඔන් කරාට පස්සේ බලන්න කන්ඩිෂන් එක මොකද? මිලි ඇම්පියර් 11ක් ගන්නවා සාමාන්‍ය ගන්නට වඩා චුට්ටක් විතර වැඩි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි මෙතන HP වල මේ DC ලයිට් එක පත් වෙනවා. ඒක මේ බෝඩ් නම්බර එක E791P. LE791P. ඉතින් මේ ලයිට් එක පත් වෙනවා නම් අපේ IO කන්ට්‍රෝල් එකට පවර් ගිහලා IO කන්ට්‍රෝල් එකේ BIOS එක ඕකේ නම්. ඉතින් අපි මේක චුට්ටක් ස්ටෙප් බයි ස්ටෙප් බලමු. අපි DC ජැක් එක නම් බලමු පවර් කොහොමද මේක යන්නේ. හරි. මයික්‍රොස්කෝප් එකට යමු. ඔව් අලුත් මයික්‍රොස්කෝප් එක තමයි. හරි. දැන් ඔයගොල්ලෝට ඔක්කොම පේනවා. අපි යමු DC in section එකට. මේ තියෙන DC in section එක කියන්නේ DC in laptop එකට power in කරන section එක. ඉතින් අපි මෙතන ගත්තාම ඔයගොල්ලෝට මෙතන පේනවා රතු පාට ලයින් එකක්. ඒක තමයි මේ DC ලයින් එක power ලයින් එක පේනවා 19.97 තියෙනවා. හොඳයි. මේ තියෙන ground එක ඊළඟ pin එක. ඊළඟ pin එක තියෙනවා brown color එකකුයි white color එකකුයි yellow color එකකුයි. ඉතින් මේවා තමයි එකක් දැන් PSID කියලා තියෙනවා HP වල Dell වල Lenovo වල PSID කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද charge එක detect කරන්න මොකද්ද මේ voltage එක මේ charge එකේ විස්තර දැනගන්න line එකක් තියෙනවා. එතකොට ඒක one wire communication එකක්. ඊට අමතරව තියෙන line දෙකක්. මට මේ ඇත්තටම කලර්ස් නම් මතක නැහැ බොරු කියතුනේ. මෙතනදී ඒක වෙන්නේ අපේ මෙතන මේකේ light එක තියෙන්නේ. DC light එක. ඒ light එකේ කලර්ස් දෙකක් පත් වෙනවා. ඒ කලර්ස් දෙකට තමයි ඒ line එක තියෙන්නේ. හරි. අපි බලමු. අපිට මේ දැන් මේවා බලන්න අවශ්‍ය නැහැ. අපි මෙතනින් කෙලින්ම යන්නේ මේකේ මේ line එක අපිට charging IC එකට අපේ යනවා. මේ charging IC එක අපේ board එකේ යහපැත්තේ තියෙන හරියටම. ඔව් මේ තියෙන lap එකේ charging IC. මේක තමයි charging IC එක BQ25යි. ඒ BQ25 කියන්නේ BQ24යි 725. එක කෙටි කරලා තමයි BQ25යි A කියලා දාලා තියෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි අපිට තියෙන first MOSFET second MOSFET. මේ තියෙන අපේ first MOSFET. ඒක N වෙන්න පුළුවන් P වෙන්න පුළුවන්. ඒකේ බෝඩ් එකේ logic එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මෙතන බලන්න පළවෙනි MOSFET එකේ drain එකට pin 4 තියෙන drain එකට එනවා 19.99 හොඳයි. source එක බලමු source එකේ 0. එතකොට මෙයා ඇරෙන්න නම් මෙයාට මේ gate එකට 25 volts එන්න ඕනේ. මේක gate එකේ 0 volts තියෙන. ඒ කියන්නේ gate එක ඇරෙන්නේ නැහැ. එතකොට අපි charging IC එක diagnose කරගන්න. මුලින්ම අපිට එන්න ඕනේ charging IC එකට voltage එක, power එක, current එක එන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් එන්නේ පළවෙනි MOSFET එකට කලින්. එතනින් අරගෙන 10 ohm resistor through මේ BQ series එකේ 25 A series එකේ 25 වෙනි pin එකට තමයි හම්බෙන්නේ. ඉතින් 25 වෙනි pin එකේ අපි බලමු. 20 වෙනි pin එක. මෙතනින් තමයි පටන් ගන්නෙ 5යි එක පැත්තකට 5ක් වෙනවා 5යි 10යි 15 20. ඒ කියන්නේ අන්තිම pin එකට voltage එක එනවද නැහැ. voltage එකක් එන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් එන්නේ මේ 10 ohm හෝ 20 ohm resistor එකක් through. ඉතින් මේක resistor එක බලන්න මේ resistor එක මොකක්ද වෙලා තියෙන්නේ මේ පිච්චිලා නේද? මම මේක ඇඟිලි ගහන්න යන්නේ නැහැ. මේක උඩින් කර වෙලා තියෙන්නේ. ඉතින් මේ resistor එක burn වෙලා තියෙනවා. ඉතින් මේ resistor එක ගොඩක් වෙලාට burn වෙන්නේ මෙන්න මේ capacitor එක ගියාම හෝ charging IC එකේ යම්කිසි දෝෂයකට. ඉතින් දැන් අපි rectify කරගන්න ඕනේ මේක කෝකෙන්ද මේක මේ ප්‍රශ්නේ වෙවිලා තියෙන කියලා. resistor එකෙන්ද capacitor එකෙන්ද
charging IC එකෙන් දිගට. ඉතින් ඒකට මම voltage එක inject කරලා බලනවා. power rail එකට අපි දෙන චුට්ටක් දාමු මේකට. එතකොට පේනවා මොකද්ද heat වෙන්නේ කියලා. කළා මම මේක තියනවා. මම voltage එක දා ගන්නවා 2කට. දාලා මිලි ඇම්පියර් 180 ගානක් ගන්නවා. එච්චර ගන්න බෑ. හරි මම චුට්ට වැඩි කරනවා. මොකද මෙතන අපිට කිසිම දුමක්වත් මොකක්වත් පේන්නේ නැති නිසා මම චුට්ට වැඩි කරනවා. මම වෝල්ටේජ් එක වැඩි කරන්නේ 3යි 4යි කොහේ හරි රත් වෙනව නේද? 5යි මොකද රත් වෙන්නේ? කොහෙද රත් වෙන්නේ? හොඳට බලන්න. උඩ තියෙන කැපැසිටි එක රත් වෙනවා. ඒ කියන්නේ ඒ කැපැසිටි එක පිච්චිලා තියෙන්නේ. ඉතින් අපි මොකද කරන්න ඕනේ? මේ කැපැසිටි එක රීප්ලේස් කරගන්න ඕනේ. මේක ගලවලා අයින් කරන්න පුළුවන් කැපැසිටි එකක් නෙමෙයි. මේක ගලවලා අයින් කරන්න බෑ. මේක අනිවාර්යයෙන්ම මේ charging section එකට DC in section එකට අත්‍යවශ්‍ය කැපැසිටි එකක්. ඉතින් මේ කැපැසිටි එක අයින් කරලා අපිට මේ resist එක අයින් කරන්න වෙනවා. මොකද resist එක දැන් පිච්චිලා ඉවරයි. දෙකම අයින් කරගත්තා. ඉතින් මම ටක් ගාලා මේ 10 ohm resist එකක් ගන්නම්. සමහර වෙලාවට 20 ohm තියෙනවා. ගැටලුවක් නැහැ. මේක ගොඩක් කාට protection එකට තමයි දාන්නේ. current එක limit කරන්න. මේ තියෙන resistor එක අලුත් resistor එකක් අපි මේකට දාමු. මේක hot gun එකෙන්ම ගහමු. මොකද components දෙකක් තියෙන නිසා අපිට ගහන්න. මේ තියෙන 10R0 මේකයි. මම දැන් තව capacity එකක් වම donor board එකකින් ගන්නවා. ඒ සීරීස් එකේම එකකින් ගන්න ගොඩක් වෙලාවට එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකෙන් ගන්න පුළුවන්. 19 volt rated capacity එකක් තමයි අපිට ඕනේ. ඒ જાතියේ බෝඩ් එකක් තියෙනවා E801P. මේ වරණ ඒ වගේම. හරිද? මේ තියෙන කැපේ රෙසිස්ටර් එක. මට මෙතන රෙසිස්ටර් එක විතරයි රෙසිස්ටර් එක ඕනේ. මට කැපැසිටි එක විතරයි ඕනේ. මම මේ කැපැසිටි එක ටක් ගාලා ගලව ගන්නවා. ඒ බෝඩ් එක වගේ වුණාට ඒ බෝඩ් එක නැති වෙන බෝඩ් එක. ඉතින් ඔයගොල්ලෝට අපේ ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන නම් ඔයගොල්ලෝට දැන් රෙජිස්ටර් වෙන්න පුළුවන් අලුත් ක්ලාස් එකට. කැමති නම් විතර අපි මේ ඔක්කොම අපි කියලා දෙනවා. මේ මොනවද මේ සියලුම charging IC එක සියලුම දේවල් මම කියලා දෙනවා. මේ කොහොමද වැඩ කරන්නේ, මේ ලොජික්ස් මොනවද, මේවල දුවන ඒ ඔක්කොම අපි ක්ලාස් එකේදී කතා වෙනවා. හරි අපි දැන් මේක පාස් කරමු. තමයි මම දැක්ක මේ බෝඩ් එකේ චූටි අඩුපාඩුවක් ඇත්තනේ. ඒ කියන්නේ කැපැසිටර්ස් පරණ වෙච්ච මම ඒ ටික ඔක්කොම රීප්ලේස් කරනවා. නමුත් මෙතනදී මම ඔයගොල්ලන්ට වීඩියෝ එකේදී ඒවා පෙන්නන්නේ නැහැ. මොකද ඉගෙන ගන්න තියෙන්නේ මෙතන තමයි. හරි අපි කැපැසිටි එක රීප්ලේස් කරගත්තා. අපි දැන් මේක බ්‍රෂ් කරලා මේ තිර ටික යවගමු. කොටිම කියනවා ක්ලීන් කරගමු. අපි වැඩක් කරේ නෑ වගේ පේන්න ක්ලීන් කරගමු. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා මම මේක රීප්ලේස් කරගත්තා. හරි දැන් අපි බලමු මේකට පවර් දීලා. අපි ඩෙස්ක් එකට යමු. හරි මෙතන මගේ ඩෝනර් බෝඩ්ස් ටික මම දැන් මේක ප්ලග් කරනවා. වෝල්ටේජ් එක 5 තියෙන මම මේක දානවා 19. දැන් මම මොකද කරන්ට් එක මොකද උනේ? අඩු වුණා. දැක්ක නේද? කරන්ට් එක අඩු වුණා. ඉස්සෙල්ලා වැඩි ගානක් තිබ්බේ. දැන් මම මේකේ 19 වෝල්ට් පවර් රේල් එක බලනවා කොහොමද තත්ත්වය කියලා.
19.95. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? අපේ charging IC එක දැන් charging IC එකේ DC in section එක වැඩ කරනවා තියෙන්නේ. පළවෙනි MOSFET එක මේ තියෙන පළවෙනි MOSFET එක output එක මේක තමයි gate එක. gate එක OL කියලා වැටෙන්නේ. OL කියලා වැටෙන්නේ over limit. මොකද මම මේක දාලා තියෙන්නේ 20 range එකට. එතකොට මේක 25 නිසා ඒක පෙන්වන්න බෑ. ඉතින් ඒක හදන්න පොඩ්ඩක් කරන්න අවුලන්නේ. බලන්න මෙතන voltage එක 19.92 තියෙනවා. අපිට AC okay බලා ගන්න පුළුවන්. pin number 5 වලින් 3.2 තියෙනවා. හරි. AC detect pin number 6 2.7 තියෙනවා. හරියටම තියෙනවා. කිසිම ගැටුවක් නැහැ. board එක off වුණා. මොකද board එක on වෙලා HP වල සාමාන්‍යයෙන් දෙනවා error එකක්. fan එක නැතුණාම තප්පර 15කින් lap එක off වෙනවා. ඉතින් දැන් ප්‍රශ්නයක් නැහැ අපිට. බලන්න light එකත් පත් වෙනවා මේ. මම motherboard එක on කරනවා. sorry ඉස්සෙල්ලා on කරේ නෑනේ. දැන් on කරාට පස්සේ තමයි අර වැඩේ වෙන සමා වෙන්නේ. බලන්න. error එක එන නිසා මටත් වෙලාවට pen එක නම් read කරන්න ගන්නෑ. බලමු. මේ board එකට මට මතක ඇරියට නම් ඉන්නේ නෑ. බලමු display එකනොද කියලා board එකට. අපි display එක plug කරගෙන ඉමු මෙයාට. ඒතකොට අපිට idea එකක් ගන්න පුළුවන්. මෙයාගේ තත්ත්වය ගැන. මේකේ hinges කැඩිලා තියෙන්නේ. මේක shop එකක laptop එකක් නිසා. ඒවා මම repair කරන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ මට දෙන්නේ motherboard එක fix කරන්න job එක විතරයි. හරි මන් DC jack එකට ගහනවා. ඔයගොල්ලෝට දැන් power penny චුට්ටක් ගන්නවා. හරි හොඳ healthy power එකක් on කරා. හරිද? display ආව. මේ fan නැති error එක තමයි වෙන්නේ. ඕක enter කරාට පස්සේ තමයි වැඩ කරන්න ගන්න pen එක. හරි. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ මොන හරි ඉගෙන ගන්න නැති කියලා වීඩියෝ එක හොඳට like එකක් දාන්න subscribe කරන්න. අපි දැන් ලක්ෂයට ගොඩාක් ළඟයි. කැමති අය ක්ලාස් එකට join වෙන්න කැමති අය join වෙන්න අපේ ක්ලාස් එකට පහළ WhatsApp number එක තියෙනවා. ඒකට message එකක් දාන්න අවශ්‍ය කට්ටිය අපි online කරන්නේ. ඉතින් අලුතෙන් වීඩියෝ එක හොඳට like එකක් දාන්න ආයෙත් කියනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකදී හම්බෙමු. bye.